ওই කාරණේ දැනගෙන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාගේ සිතේ ස්වභාවය ගැන ලස්සන ගාථා වදාළා. පින්වතුනි මේ ගාථා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච ජීවිතයක් කොයි වගේද කියලා හෙළිදරව් කරනවා. හරි විස්මයජනකයි. ඒ බඳු ගාථා අපිට අපේ මේ මුවින් කියන්න ලැබෙනවා කියලා කියන්නේ පින්වතුනි ලාභයක්. ඒ නිසා මේ උතුම් ගාථා පින්වතුන්ලාත් මාත් සමගම සජ්ජහායනා කරන්න. වාරිපොක්ඛර පත්තේව ආරග්ගේරීව සාසපෝ යෝන ලිප්පති කාමේසු තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං පියුම් පත නොරැඳෙන දිය බිඳුවක් විලසින ඉදිකටු තුඩින් ගිලිහෙන අබ ඇටය විලසින කිසි කාම ගුණයක තමාගේ සිත නොරැඳෙන යම් කෙනෙක් වේ නම් ලොව මම කියමි ඔහු බමුණු යයි. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ උපමා